මීට මාස එකමාරකට විතර කලින් ලංකාවේ තේ මාකට් එකට ආවා අලුත් ප්‍රොඩක්ට් එකක්. ඇවිල්ලා ටික කාලයක් වුණත් ඉතාමත් ඉක්මනින්ම ජනතාව අතරට ගියපු ප්‍රොඩක්ට් එකක් බවට මේක පත් වෙනවා. මේක නම තමයි කිස් ටී. අද අපේ දිනුමම් පෙතේ කතානායකයා මේ කිස් ටී නිෂ්පාදනය කරන කිස් ප්‍රොඩක්ෂන් ආයතනයේ අධිපති ලහිරු ධනංජය මහතා. අයිබෝන් ලහිරු. අයිබෝන් චරිත. මට මුලින්ම මේ ටී ප්‍රොඩක්ට් එකේ නම අහද්දී ආව ප්‍රශ්න තමයි අත්තර මේ ඇයි මේ කිස් කියන නම ඔබේ තේ වලට යොදා ගන්න තීරණය කළේ? මට ඔන්න ජනතාව අතරට ඉක්මනටම යන්න. ඉතින් ඉක්මනටම යන්න ඕන හින්දා මිනිස්සුන්ට මතක හිටින නමක් විදියට තමයි මම කිස් කියන නම දැම්මේ. මොකද අකුරු 4ක වචනයක් හින්දා මිනිස්සුන්ට මේක ඉතා ඉක්මනින් මතක හිටිනවා. කිස් කියන නම මම හිතන්නේ අහන හැමෝටම වන් ෂොට් මතක හිටිනවා. ඒ වගේම තමයි අඩු වේදමක් දරලා මාකට් එකට හොඳටම යන්න ඕන හින්දා තමයි මම කිස් කියන නම භාවිතා කරේ. එතකොට මේ දැන් ඔබ කිස් ටී හදන්නේ කිස් ප්‍රොඩක්ෂන් ආයතනේ. එතකොට මේක කිස් ටී වලට අමතරව තව මොන හරි වෙනත් නිෂ්පාදන වර්ග කරනවද කොහොමද? ඔව් අපි තාම පටන් ගත්තේ නැහැ. අපි තේ වලින් තමයි පටන් ගත්තේ. ඉස්සරහට තේ කොළ වලින් පටන්ගෙන බිස්කට්, බීම, තුන පහ, චොකලට් ආදී නිෂ්පාදන රසක් තව මාස කිහිපයක් ඇතුළත එන්න නියමිත වෙලා තියෙනවා. ඒතර ලහිරු මේ දැන් ඔයගේ ව්‍යාපාරයට අත ගහන්න ඇත්තටම මේ අතේ යම්කිසි ප්‍රාග්ධනයක් තියෙන්න ඕනනේ. ප්‍රාග්ධනයක් නැතුව ඔයගේ ලොකු ව්‍යාපාරයකට අත ගහන්න බෑ. මේකට අවශ්‍ය කරන ප්‍රාග්ධනය කොහෙන්ද හොයාගත්තේ? මේ කතාව පටන් ගන්න ඇත්තටම කොයි වගේ තැනකින්ද? මේ පටන් ගන්නේ ඇත්තටම ටියුෂන් වලින්. මම ඊට අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගෙන උපකාර පන්ති ශාස්ත්‍රයේ. එතකොට ටියුෂන් වල මම ටියුෂන් පටන් ගත්තේ ළමයි දෙන්නෙක්ගෙන් තමයි ටියුෂන් පටන් ගන්නෙ. ඒ ළමයි දෙන්නෙක්ගේ ටියුෂන් පටන්ගෙන දැන්ට ළමයි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයට මම ඔන්ලයින් ක්ලාස් වල හා හෝල් ක්ලාස් වල උගන්වලා තියෙනවා. ලක්ෂ ආසන්න ප්‍රමාණයකට උගන්වලා තියෙනවා. ඔව්. ඒතර මේ ලහිරු දැන් මාට මේ සාමාන්‍යයෙන් දැන් ටියුෂන් ක්ලාස් කරන එකත් ඇත්තටම අපේ රටේ ජනප්‍රිය දෙයක්. මේ සමහරු ඒ අර තාමත් ඉක්මනින්ම මුදල් හම්බ කරන්න පුළුවන් මේ ශේෂ්ත්‍රයක් කියලා තීරණය හින්දාම ටියුෂන් කරන්න පටන් ගන්නවා. හැබැයි ඒව පටන්ගෙන හරියට කරගන්න පිරිසුත් ඉන්නවා. වගේම අතරමඟ නතර කරගන්න පිරිසුත් ඉන්නවා. මේ කොහොමද මේ කියන්නේ මේ ටියුෂන් එක සාර්ථක කරගන්න ඇත්තටම මොන වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරත්තේ? ඔව් ටියුෂන් එක සාර්ථක කරනවා කියන්නේ ඇත්තටම ලේසි පහසු දෙයක් නෙවෙයි. ඔව්. මොකද ළමයි දෙන්නෙක්ගෙන් ක්ලාස් පටන්ගෙන මාසික ආදායම රුපියල් 1000ක් තියාගෙන ඔව්. ලොකු තැනක් දකින්නවා කියන්නේ ඇත්තටම අමාරු වැඩක්. මොකද අපි අලුතෙන් එන්නේ. මම ටියුෂන් එකට පිවිසෙන්නේ උසස් පෙළ ලියලා සතියකින්. එතනින් ඇවිල්ලා අවුරුදු 10ක් දැන් ටියුෂන් කරලා තියෙනවා. ලේසි වැඩක් නෙවෙයි ඉතින් ටියුෂන් කරනවා කියලා කියන්නේ ඇත්තටම. ලහිරු එතකොට මේ ළමයි දෙන්නෙක්ගෙන් ටියුෂන් පටන් ගත්ත කියලා කිව්වේ. මේ වෙද්දී ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකට උගන්වලා තියෙනවා කියලා කිව්වා. මට හිතෙනවා මේ කතාව කොහෙද යනක ටර්නින් පොයින්ට් එකක් ඇති කියලා. ඔව්. ළමයි දෙන්නෙන් ක්ලාස් එක පටන්ගෙන මම ක්ලාස් එක සාමාන්‍යයෙන් කරගෙන ගියා. කරගෙන යනකොට කොරෝනා ආවා. කොරෝනා ආවට පස්සේ මම කොරෝනාත් එක්ක ක්ලාස් නැවැත්තුවා. නැවැත්තුවට පස්සේ මට කරන්න රැකියාවක් තිබුණේ නැහැ ඇත්තටම. ඊට පස්සේ මම ඔන්ලයින් ජොබ් වලට ආවා. ඔන්ලයින් ජොබ් වල මම Fiverr තමයි කරේ. Fiverr වලින් සාමාන්‍ය මාසෙ ලක්ෂ 3ක් විතර හෙව්වා. මම කරේ ග්‍රැෆික් ඩිසයින්ස් කරා. ඊට පස්සේ සෝෂල් මීඩියා මාකටිං තමයි කරේ. ඔව්. ඉතින් මේකත් එක්ක කරන් ඉද්දී මට ඕන ටියුෂන් එකත් ඔන්ලයින් වලින් කරන්න පුළුවන් කියලා මට අදහසක් ආවා. ඉතින් මම ඉස්සෙල්ලම පටන් ගත්තේ WhatsApp වීඩියෝ කෝල් වලින් තමයි ටියුෂන් එක පටන් ගත්තේ. WhatsApp වීඩියෝ කෝල් වලින් ටියුෂන් එක කරගෙන යනකොට මට අහුනේ මීට වඩා හොඳට කරන්න පුළුවන් Zoom වලින් කියලා. ඉතින් මම Zoom වලින් ක්ලාස් එක පටන් ගන්නවා. Zoom වලින් ක්ලාස් එක පටන් ගත්තේ ළමයි 20ක්ම මේ ක්ලාස් එකේ හිටියා. හරි. ඊට පස්සේ ළමයි ටික මට පොඩ වැඩි වෙන පටන් ගත්තා. සාමාන්‍ය ළමයි 80ට වගේ ආවා. ඔව්. ළමයි 80ට වගේ එනකොට මට ඕන මේක තවත් හොඳට කරන්න ඕන කියලා. ඊට පස්සේ ළමයිගේ ආකර්ෂණය වැඩි කරගන්න මම ගැහුවා පොඩි වෙනරයක් වගේ හැකින් එක ICT කියලා. හැකින් එක ICT? ඔව්. හැකින් එක ICT කියලා කියන්නේ ඒක ටිකක් සරල මාතෘකාවක් නේ. ඒක සංකීර්ණ මාතෘකාවක් හැකින් එක ICT කියලා. මේක මම කරනවත් එක මම මේකේදී කතා කරන්නේ ඔයා දන්නවත් ඇති හැකින් කිව්වට පස්සේ මේකේදී මම කරන්නේ ලයිව් ළමයි අහන්නේ මොකද්ද ඒක මම එවෙල කරලා පෙන්නනවා. හරි. කම්පියුටර් ලොක් කරන එක, ෆෝන් වල ලොක් කරන එක. මේ ලොක් එක කරනවා කියලා කියන්නේ දත්ත මැකේද්දි කරන එකක් නෙවෙයි. දැන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔයාගේ ෆෝන් එකේ දත්ත ටික එහෙම තියෙද්දි ඔන්න ලොක් එක අයින් කරලා පෙන්නන්න. ඔයාගේ කම්පියුටරේ තියෙන ඔයාගේ දත්ත ටික තියෙද්දිම තප්පර කීපයක් ඇතුළත කම්පියුටර් ලොක් එක අයින් කරලා පෙන්නන්න. ඊට පස්සේ ඔයාගේ Facebook එක තියෙනෝනේ. ඒකේ පාස්වර්ඩ් එක ගන්න පුළුවන්. ඔය ලහිරු ඇත්තටම කියන එකත් එක බයක් තියෙනවා. දැන් ඕක මේ කෙනෙක්ට දැන් සාමාන්‍යයෙන් මේ හැකින් කියලා කියන්නේ මේ වෙනත් ජාලයක කියන්නේ අනවසරයෙන් අනවසර PC අනවසරක පිවිසන එකන්නේ. එතකොට මේ ඒ වගේ දෙයක් ළමයින්ට උගන්වන එක හොඳද? මෙහෙමයි. අපි සාමාන්‍යයෙන්
මොකක් හරි වෙබ්සයිට් එක අපි රින් ගන්න පුළුවන් තැන අපි දැනගෙන තියෙනවා අපේ ආරක්ෂාවට. අපි ethical hacking කියලා කරන්නේ. ethical hacking. ethical hacking. ඒ කියන්නේ මේක නීති විරෝධී පැත්ත නෙවෙයි. මේක අපේ ආරක්ෂාවට තමයි අපි මේක ඉගෙන ගන්න. ඒ කියන්නේ කම්පියුටර් ලොක් එක කඩන්නේ කොහොමද කියලා අපි දැනගෙන තියෙනවා. ඒක සමහර වෙලාවට අපිට උමනා වෙනවා අපේ ෆෝන් එකේ අපේ කම්පියුටර් ලොක් එක අමතක වෙච්ච වෙලාවට අපිට අවශ්‍ය වෙනවා කම්පියුටර් ලොක් එක ඉවත් කරගන්න. ෆෝන් එකේ ලොක් එක අමතක වෙච්ච වෙලාවට අපිට අවශ්‍ය වෙනවා ෆෝන් එකේ ලොක් එක අයින් කරගන්න. එතකොට සමහර විට අපේ Facebook එක ආරක්ෂා කරගන්න නම් Facebook එක හැක් කරන ක්‍රම අපි ඉගෙනගෙන තියෙන්න ඕන. මොකද ෆිෂින් ඇටැක් එකක් කියන්නේ. ෆිෂින් ඇටැක් වෙබ්සයිට් එක හදන්නේ කොහොමද? ඒ වගේ එකක URL පරීක්ෂා කරලා අපි ආරක්ෂා වෙන්නේ කොහොමද? අපි ඒක දැනගෙන තියෙනවා. අපි ඒ වගේම කරලා ලයිව් ක්ලාස් එක කරලා පෙන්නනවා. එතකොට ඒ වගේම තමයි දැන් ඔයාගේ ලැප්ටොප් එකේ තියෙනවා. ඔයාගේ ලැප් එකේ තියෙනවා නම් ඔයා කතා කරගෙන ඉන්න මේක තැන කියලා හිතමුකෝ. ඔයාගේට මේව ටග් ගාලා පෙන්නයක් ගහලා ඔයාගේ තියෙන Facebook එකේ පාස්වර්ඩ් එකයි බැංක් account password එක පෙන් එක ගහලා දාලා ගන්න පුළුවන් කිව්වොත් මම හිතනවා ඔයා පිළිගන්නත් වේද හරිද? ඒ තරම් තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ තමන්ගේ උපකරණ කවදාවත් අන්න අයට දෙන්න එපා මම කියන්නේ. ඔයාගේ ෆෝන් එක කාටවත් දෙන්න එපා. ලැප්ටොප් එක කාටවත් දෙන්න එපා. ඒකට පෙන් එකක්වත් අඩුම තරම් ගහන්න දෙන්න එපා. ඒ කියන්නේ පෙන් එක ගැහුවත් ඒ තියෙන password ටික දාලා ගන්න පුළුවන් සේව් වෙලා තියෙන ටික. ඔය කියන තාක්ෂණ දිනුවත් එක්ක මේ අපි හැමෝම තමන්ගේ ආරක්ෂාව පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන ඔක්කොම කලින්. ලහිරු එතකොට හැකින් ළමයින්ට උගන්වන්න පටන් ගන්නවා. ඔව්. එතකොට ඒකත් එක්ක එකමද ළමයි ටික වැඩි වෙන්නේ කොහොමද? නෑ ඕකත් එක්ක මට වඩා ළමයි ඉන්න ගුරුවරු හිටියා. ඔව්. එතකොට ප්‍රසිද්ධ ගුරුවරයෙක් ඒ ගුරුවරයා වීඩියෝ එකක් දානවා පහේ පොඩ්ඩක් හැකින් කියලා. පහේ පොඩ්ඩක් හැකින්. ඔව් පහේ පොඩ්ඩක් හැකින් කියලා ඉවරලා මට බැනලා දානවා වීඩියෝ එකක්. ආහ්. එතන මගේ හිටියේ ළමයි 100ක් වගේ. ඉතින් මට ওই වීඩියෝ දැක්කට පස්සේ මට ඇත්තටම අවුල්. මම මාර අවුලෙන් නිදා ගන්න ගියා. මම නිදාගෙන ඉවරලා උදේ බලනකොට අර ගුරුවරගේ වීඩියෝ එකක් දාලා තියෙනෝනේ පහේ පොඩ්ඩක් හැකින් මෙහෙම උගන්වන්න බෑ ළමයිට මේව ධාරණය කරගන්න බෑ මේව අයි උගන්වන්නේ මෙහෙම කියලා. අර ඩට බැලන වීඩියෝ දාලා තියෙන්නේ. ඔයාව ටාගට් කරලා දාලා තින්නේ. ඔව් මාව ටාගට් කරලා මේ දාලා තියෙන්නේ. ඒතර ලංකාවේ මං විතර හැකින් කරන්නේ. හරි. ඒතර මේ කැම්පස් එකකවත් ඒතකොට හැකින් කියන දේ තිබුණේ නැහැ. මේ මොකෝද වෙබ්සයිට් එක හැක් කරන්නේ ඒක කොහොමවත් තිබුණේ නැහැ. හරිද? එතකොට මේ ඒක දැක්ක ගොඩක් පිළිස. මේක මොකද හැකින් කියන ෆීල්ඩ් එකට අධ්‍යයනය කරන ගොඩක් අය කැමතියි. අනිවාර්යෙන් කැමතියි. එතකොට ඒකත් එක්ක මිනිස්සු ඒව කවුද කරන්නේ කියලා. උදේ පාන්දර බලනකොට WhatsApp එකේ මැසේජ් තියෙනවා 9999යි ප්ලස්. ඒ කියන්නේ එතන ඉගෙන කොච්චර දෙයිද කියලා මම දන්නේ නැහැ අතන. ඒ කියන්නේ ළමයි ක්ලාස් එකේ ඉන්න මෙච්චර ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. ඒතර මම වැඩි එක සැරේටම කරේ සේවක ප්‍රමාණයක් ගත්තා. මොකද මැසේජ් ටික මට බලන්න බෑ. මම සේවක 20ක් ගත්තා එදාම. මැසේජ් බලන්න විතරක් සේවක ගත්තා. ඔව් මැසේජ් බලන්න විතරක් සේවක 20ක් ගත්තා. අරගෙන එදා මම ඊට පස්සේ ගත්තා ළමයි 100 ක්ලාස් එකකින් Zoom එක කරේ. ළමයි 10 පැකේජ් එක ගත්තා. ළමයි 10කින් බැලුවා ළමයි 10කින් ක්ලාස් එක කරන්න බෑ. ඊට පස්සේ ළමයි 3000 පැකේජ් එක ගත්තා. 3000කින් ක්ලාස් එක කරන්න බෑ. ළමයි 3000 පැකේජ් දෙක දැම්මා. ඒකින් ක්ලාස් එක කරන්න බෑ. ඊටත් වැඩි ළමයි ඉන්නවා. ඊට පස්සේ YouTube එකෙන් හරහා ක්ලාස් එක කරන්න පටන් ගත්තා. ඇත්තට මේ බැනපු ගුරුවරයාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මම මේ තැනට ආවේ ඒ ගුරුවරයා හින්දා. ඒක තමයි කියන්නේ දැන් ඔබේ ක්ලාස් එකට එන ළමයි නතර කරන්න ඕන නිසා තමයි මේ වගේ ඔබට පොඩ්ඩක් අර පහරක් ගහලා දෙන්නේ. හැබැයි ඒක අන්තිමට ඔබේ පැත්තටම හොඳට කරගුණා. හොඳට කරගුණා. හරි නේ. වෙලාව හොඳ නම් බම්බරේ වැල්ලි උනත් කරගෙනවා කියලා කියන උකට තමයි ලහිරුනේ. ඒතර ලහිරු දැන් මේ ලහිරු හැම වෙලෙම ටිකක් මට හිතෙන්නේ ලොකුවට හිතෙනවා. ක්ලාස් එකට ළමයි ආවම සමාට 100ක් આવොත් ඒක මදි ඊට වඩා යන්න ඕනි කියලා හිතෙනවා. ඔව්. ලොකුවට හීන දකින්න. ලොකුවට දේවල් කරන්න ඕනි කියලා හිතුනේ කොයි වගේ වෙලාවකද? මට ඉතින් හැම වෙලාවෙම මම තමයි ඉතින් හරිද? මොකද පුතජන මිනිසුනේ හරිද? අනිවාර්යෙන්ම. සෑයීමටපත් වෙන්නේ නැහැ ඒක මිනිස්සුගේ ස්වභාවය. ඉතින් මේ එහෙම සෑයීමටපත් වුණා නම් අද මම මෙතන නැතුවත් ඇති සමහර විට. මොකද මම ගොවි පවුලක දුප්පත් පවුලක ඔව් දරුවෙක් හරිද? ලහිරු මේ ලහිරුගේ කතාවේ සමහර තැන් දිහා මේ බලපුවහම අහපුවම මට පොඩ්ඩක් හිතෙනවා මේ ලහිරු හැම වෙලෙම ටිකක් ඉන්න ප්‍රමාණයට වඩා ටිකක් ලොකුවට හිතන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ ළමයි ක්ලාස් එකට 80ක් ගෙනව නම් නෑ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නොත් ළමයි අඩුම තරමේ 1000ක වගේ රේන්ජ් එක කරන්න පුළුවන් නම් එහෙම හිතනවා. ඒ කියන්නේ මොකක් හරි ඇයි ඒ වගේ සිතුවිල්ලක් ඇති වුනේ? ඒ කියන්නේ ලොකුවට හිතන්න ඕනේ කියන හිතුවිල්ල ඇති වුනේ ඇති. ඇයි? මේවනේ අපි පුතජන මිනිසුනේ. ඔව්. ඒකෙන්ද අපිට සෑයීමටපත් වෙන්නේ නැහැ අපි. එහෙම සෑහීමකටපත් වුණා නම් අද මම මෙතන නැතුව ඇති. මොකද මම දුප්පත් පවුලක, ගොවි පවුලක ළමයෙක්. මම මේ ටියුෂන් වලට එන්නේ මං කියවනේ උසස් පෙළ ලියලා සතියකින් කියලා. මං හිතන්නේ කවුරුවක්වත් ටියුෂන් වලට උසස් පෙළ ලියලා සතියකින් එන්නේ ගන්න නැතුව ඇති. ඇයි උසස් පෙළ ලියලා සතියකින් එන්නේ? ඒකට එන්නේ මට ඇති වුණා ඇත්තටම හීනේ ඇති වුණා BMW කාර්යයක් ගන්න. ඒ හීනේ එන්නේ මට මගේ උගන්නපු ගුරුවරයෙක් හිටියේනේ. ඔව්. සංකසිත් බද්දන සර්. ඒ සර් ගාව තිබුණා BMW කාර්යයක්. ඉතින් මට හිතුණා මගේම කියලා BMW කාර්යයක් ගන්න ඕන කියලා. ඉතින් ඒකින්ද තමයි ඒකට යන තියෙන මම දැකපු එකම පාත් එක තමයි ටියුෂන්. ඉතින් ඒකින් තමයි මම ටියුෂන් වලට එන්නේ. ලහිරු හීන දකින්න එක
කෙනෙක්ට කොයිතරම් දුරට වැදගත්ද? ඔව්. තරුණ පරම්පරාව. හීන දකින්න නැතුව කිසිම දෙයක් සැබෑ කරගන්න බෑ. අපි ඇත්තටම හීන දකින්න ඕන. ඔව්. අපි හඳල්ලන්න නෙවෙයි try කරන්න ඕනේ. හඳට එහා තියෙන තරුවල්ලන්න try කරන්න ඕනේ. මේ හඳ තියෙන්නේ ගොඩක් ළඟ තියෙන්නේ. තරු තියෙන්නේ ඊට එහා. අපි තරුවල්ලන්න තමයි try කරන්න ඕනේ. හැබැයි හීන දකින්න කියලා නිදාගත්තොත් වැඩේ අවුල් වෙනවා. හීන සැබෑ කරගන්න නිදි මරාගෙන අවදියේ වැඩ කරන්න වෙනවා. ලහිරු ඔබේ විෂය ICT. ඔව්. ඒතකොට මේකේ උගන්වන්න ඔබ කොහෙන් හරි දැනුම ලබා ගත්තා. ඒ කියන්නේ මොනවා හරි උපාධියක් හරි ඔබ කරලා තියෙනවද? කොහොමද ඒ අවශ්‍ය කරන දැනුම ලබා ගත්තේ? ඔව් මම මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මම මීට අදාළ විෂය කරුණු හොයාගන්නේ. ඊට අමතරව අන්තර්ජාලය පරිශීලනය කරනවා. දැන් මේ වෙනකොට කෘත්‍රිම බුද්ධිය තියෙනවා. ඔව්. ඒ නව විෂය කරුණු පවා ළමයින්ට සොයා දෙන්නේ අන්තර්ජාල පරිශීලනය කරමින්. හොඳයි. ලහිරු එතකොට දැන් ඒ විදිහට ඔබේ විෂය උගන්වන්න ඔබ දැනුම ලබාගෙන තියෙනවා. එතකොට දැන් මේ ව්‍යාපාර කියලා කියන්නේ වෙනම පැත්තන්නේ. ව්‍යාපාරයකට පිවිසෙද්දිත් අපි හරියට ඒක ගැන හොයලා බලලා ව්‍යාපාරය කරන්න ඕනේ. නැත්නම් අතරමඟ නතර කරන්න වෙනවා. අතරමඟ කඩා වැටීම් වෙනවා. ඒවට මුහුණ දෙන්නෙම තේරෙන්නේ නැති වෙලා සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා යන්නත් පුළුවන්. නිසා මේ ව්‍යාපාර කරගෙන යන්න අවශ්‍ය කරන දැනුම ලබාගත්ත කොයි වගේ තැනකින්ද කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඇත්තටම ව්‍යාපාර මම ඊට කලින් කරලම නැහැ. හැබැයි ටියුෂන් කියන්නේ ව්‍යාපාරයක් තමයි. ඔව්. නමුත් ව්‍යාපාර කරන්න තොරතුරු හොයාගන්නේ අන්තර්ජාලය පරිශීලනය කරලා. අපිට අන්තර්ජාලය තුල අපිට තියෙන සමාජ මාධ්‍ය කියලා දේවල්. Facebook එක තියෙනවා, YouTube එක තියෙනවා, TikTok එක තියෙනවා. මේකෙදී කෙල්ලුණක්න වීඩියෝම් බලන්න නැතුව කාටත් මේ ඉගෙන ගන්න අධ්‍යාපන දේවලුත් මේක සෑහෙන තියෙනවා. ඉතින් මම කියන්නේ ඒව ෆලෝ කරන්න. Tamanටගේ කාලය ඵලදායී ලෙස ගත කරොත් ඇත්තටම ලොකු ගමනක් යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපිට අවසර දෙන්න පොඩි විරාමයකට ගිහිල්ලා එන්න. රැඳෙන්න මේ දිනුම අංකයට. හොඳයි විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් දිනුම අංකයේ වැඩසටහන සමගින් අද දවසේදී අපි ආරාධිතයා කිස් ප්‍රොඩක්ෂන් ආයතනයේ අධිපති ලහිරු දරංජි ඔහු සමගින් තමයි අපි මේ වටිනා කතා බහ කරන්නේ. ලහිරු බොහොම අභියෝගාත්මක ශේෂ්ත්‍රයක ඉන්නේ. එක පැත්තකින් ඔබ ටියුෂන් කරනවා, අනිත් පැත්තෙන් දැන් තේ ප්‍රදාන කරගෙන ව්‍යාපාර කටයුතු වෙනම පැත්තකින් කරනවා. අනිවාර්යයෙන්ම මේ කතාව ඇතුලේ අභියෝග තියෙනවා. මම මුලින්ම දැනගන්න කැමතියි මේ ටියුෂන් ක්ලාස් කරද්දී මොනවා හරි ජීවිතේට අභියෝග ඇවිල්ලා තියෙනවද? ඔව් ජීවිතේට අභියෝග කීපයක්ම ඇවිල්ලා තියෙනවා ටියුෂන් එකේදීම. එක අවස්ථාවක් තමයි මම අවුරුදු ළමයි දෙන්නෙක්ගෙන් ක්ලාස් පටන් ගත්තේ. ඔව්. ළමයි දෙන්නෙක්ගෙන් ක්ලාස් පටන්ගෙන මම තංගල් නගරට එනවා ක්ලාස් කරන්න. ඔව්. තංගල් තිබිච්ච ජනප්‍රියතම ආයතනය තමයි වැඩිම ළමුන් සේවාවගෙන ආයතනය තමයි මම ක්ලාස් එක පටන් ගන්නේ. ඒතර මේ ආයතනයේ මම යනකොට තව ICT ගුරුවෙක් ඉන්නවා. හරි. මම ඉතින් ඒ ආයතනයේ ළමයි එක්කෙනාගින් පටන්ගෙන මාසයක් ඇතුළත ළමයි 100කට ආසන්න ප්‍රමාණය මම ඒ ක්ලාස් එකේ හැදුවා. දැන් මෙයාට දැනුණා පොඩි කොල්ලෙක් මම. පොඩි කොල්ලෙක් ඇවිල්ලා ක්ලාස් එක හදනකොට මෙයාට දැනුණා මගේ ක්ලාස් එකකින් ළමයි කැඩි කැඩි යන්න පටන් ගනී කියලා බයක් ආවා. ඔව්. ඒ බයට මෙයා මට තර්ජනය කරනවා. මගේ දවසක් මම ක්ලාස් එකේ උගන්වනකොට මේ මෙයා එනවා පඩිපෙළේ උඩ නැගලා එනවා. ඇවිල්ලා මල්ලි පොඩ මෙහෙ වරෙන්කෝ කියලා කතා කරනවා. කතා කරලා ඉවරලා මට තර්ජනය කරනවා. මල්ලි උඹ තවත් මේ ක්ලාස් කරන්න එපා. උඹ ක්ලාස් කරන එක නවත්තන්න ඕන කියලා තර්ජනය කරනවා. ඔව්. ඊට පස්සේ ඒ ආයතනේ බලාගෙන කට්ටිය කීප දෙනෙකුත් ආවා උඩට. ඊට පස්සේ ඔය ප්‍රශ්නේ එතනින් ෂේප් කරා. ඊට පස්සේ මම ආයතන ප්‍රධානියට දැනුමත් කරා මේ මොකද්ද කරන්නේ? මල්ලි ඔක ඇතැරලා දාමු. මේ තවත් එන්න දෙන්නේ නැහැ එහෙම කියලා. තර්ජනය කරා කියලා කියන්නේ ඔබට නිකන් ඇවිල්ලා තර්ජනය කරා? නෑ මට ආයුධයකුත් අරන් ඇවිල්ලා තමයි තර්ජනය කරේ. ඒක මට සෑහෙන්න මගේ ජීවිතේට අවදානමක්. ඊට පස්සේ මම ඒ වෙලාවෙම ක්ලාස් එක මගේ නවත්තලා මම යනවා තංගල් පොලිසියට. ඔව්. තංගල් පොලිසියට ගිහලා මම පැමිණිල්ලක් දානවා මේ සම්බන්ධව. ඊට පස්සේ ඔහු ගෙනලා ඔහුට තරයේ අවවාද කරනවා. මේවා කරන්න එපා. මෙයාට පාඩුවේ ක්ලාස් එක කරන් යන්න දෙන්න කියලා. ඔව්. ඒ තමයි ඒක අවස්ථාව. ඉතින් මම හිතන්නේ මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම තමයි ඒක. අනිවාර්යෙන්ම. ඒ වගේ අභියෝග මැදින් ආපු ගමනන්නේ මේක. ඒතකොට ව්‍යාපාර කරගෙන යද්දී ව්‍යාපාර කරන්නත් මොනවා හරි මං හිතන ඔබ යම් කිසි උපක්‍රම භාවිතා කරන්න නැති කියලා. එහෙම නැතිව අද මේ ඉන්න තැන ව්‍යාපාරයක් කරන් ඉන්නවා කියන කාරණා ඇත්තටම අමාරු කාරණාවක්. මොනවද මේ තේ ව්‍යාපාරය පටන් ගද්දී මොනවද අත්හලා බැලුවේ? ඔව් ඉස්සෙල්ලම අතදා බලන්නේ මෙහෙමයි. මම්ම තමයි ඕකේ පැකට් එක හදලා ඉවරලා මම්ම ගියා. මම ටියුෂන් කරන්නේ නැති පැති දිනෝනේ. ඔව්. ඒ පැති වලට මම්මම තේ පැකට් එක අරන් ගිහලා කඩවල දාන බැලුවා. මම්ම අතදා බැලුවා. මොකද මගේ දෙයක් කරලා මම ලැජ්ජ වෙන්න ඕනේ නැහැ නේ. අනිවාර්යයෙන්. මොකද ළමයි දෙන්නෙක්ගේ පෝස්ට් ළමයි දෙන්නෙන් ක්ලාස් පටන්ගෙන මම නැගපු නැති ලයිට් කණුවක් දකුණු පළාතේ නැහැ. මම නැගපු නැති ගහක් දකුණු පළාතේ නැහැ. මොකද ඔය හැම ගහකම පෝස්ටර් ගහලා තිනු මම. කට් අවුට් ගහලා තිනු මම. ඒකින්ද මගේ ව්‍යාපාරයක් ආපු ආරම්භ කරන්න මම ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඉතින් මම ගිහිල්ලා මුදලාලිට කතා බහ කරලා කඩවල 10ක විතර මම බැලුවා මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් මම තේරුම් ගත්ත දේ තමයි මම මේ තේ පැකට් එක දැම්මේ රුපියල් 150ට.
150ට මේක විකුණන්න බෑ කියන එක මම සතියක් ඇතුළත තීරණය කරගත්තා. ඊට පස්සේ මගේ ලාභේ මම රුපියල් 2ක් 3ක් තියාගෙන මම තේ පැකට් රුපියල් 100ට මිල අඩු කරා. හොඳයි ලහිරු. එතකොට දැන් ඒ විදිහට ඔබ ටියුෂන් ක්ලාස් ෆීල්ඩ් එකේ ඔබ සාර්ථක වෙලා තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාර ශාස්ත්‍රයේ දැන් ඔබ සාර්ථක වෙමින් පවතිනවා. මේ එතකොට මේ හරි thank you. ලහිරු එතකොට දැන් ඒ විදිහට අභියෝග මැදින් ටියුෂන් ක්ලාස් ෆීල්ඩ් එක ඔබ මේ විදිහේ අතිශය ජනප්‍රිය විදිහට ඔබේ ස්ථානය ඔබ තහවුරු කරගෙන ඉන්නවා. ඒත් එක්කම දැන් ව්‍යාපාර ශාස්ත්‍රයට පිවිසලා තේකොළ නිෂ්පාදනය පටන් අරගෙන තව නිෂ්පාදන ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ ආපු ගමන තනියම ආපු ගමනක්ද? හැමදේම ඉදරාගත්තේ තනියමද? නැත්නම් හයියට පිටිපස්සේ කවුරු ඉන්නවද? ඔව් පිටිපස්සේ තව කෙනෙක් ඉන්නවා. එයා මගේ පෙම්වතිය. එයා මගේ හෙවණැල්ල වගේ හැම දෙයකටම පිටිපස්සෙන් ඉන්නවා. එයා මට හමු වෙන්නේ ටියුෂන් එකේ මුල් කාලෙම. ඒ කියන්නේ ටියුෂන් එකේ ළමයි දෙන්නෙක් ඉන්න කාලෙම තමයි මාසික ආදායම රුපියල් 1000ක දෙන කාලෙම තමයි මට ඇයව හමු වෙන්නේ. එතකොට එයා මට හමු වෙන්නේ ජගත්සර්ගේ වෙඩින් එකේදී. ජගත්සර්ගේ වෙඩින් එකේ අය හිටියා දෙවන මනමාලී විදියට. මම ඒ වෙඩින් එකේ දෙවන මනමාලේ විදියට හිටියා. ඒ ඔය දන්නව ඇති වෙඩින් එකේ දෙවන මනමාලයට දෙවන මනමාලට ගිහිල්ලා මල් බොකේ දෙන්න තියෙනවනේ. අනිවාර්යයෙන්. අන්න ඒ වෙලාවේ තමයි මම එයාට I love you කියලා කිව්වේ. ඉතින් ඒ ආපු ගමන තමයි මේ තියෙන්නේ. දැන්ට අවුරුදු 10ක ප්‍රේම කතාවක්. ඒතර ලහිරු දැන් මොනවත්ම තිබ්බ නැති කාලේ පටන් ගත්ත ප්‍රේම කතාවන්. එතකොට දැන් ඒ කාලේ සහ අද කාලේ මේ දැන් ඔබ ඉන්න තත්ත්වය දිහා පොඩ්ඩක් සංසන්දනය කරලා බැලුවොත් එහෙම අයත් එක්ක අමතක නොවනම අත්දැකීමක් තියෙනවද කියලා මම ඇහුවොත් මොන වගේ උත්තරද දෙන්න තියෙන්නේ? ඔව් ආර්ථික ප්‍රශ්නත් එක්ක තමයි ලොකුම ගැටලුව තිබුණේ. අනිවාර්යයෙන්. එතකොට වෙඩින් එක තිබුණේ අප්‍රේල් වල. මෙයාගේ උපන්දින එනවා 7:31. මාස කිහිපය. ටියුෂන් එකේ ළමයි දෙන්නයි. එතකොට ටියුෂන් එකේ ළමයි දෙන්න හින්දා මාසික ආදායම රුපියල් 1000යි. පන්ති කාඩේ 500යි නේ කාලේ. ඔව්. එතකොට රුපියල් 1000න් ආයතනයේ ගාස්තුව ගෙවුවට පස්සේ ආයතන ගාස්තුව රුපියල් 200ක් දෙනවා. එතකොට මට ඉතුරු වෙන්නේ 800. 800. ඉතින් එයාගේ බර්ත්ඩේ එක දවසේ දැන් මට යන්න ඕනේ. මට යන්න වාහනයක් කියලා එකක් නැහැ. තිබුණ තාත්තේ බයික් එක ටැපල් 90 විතරයි තියෙන්නේ. ඉතින් ටැපල් 90 කැඩිච්ච හෙල්මට් කැලි දෙකකුත් තිබුණා. ඉතින් ඕකත් එක්ක ඇය හමු වෙන්න යනවා මම. එතකොට එයාට පන්ති තිබුණ කෙමිස්ට්‍රි පන්ති ක්ලාස් එක. ඉතින් කෙමිස්ට්‍රි ක්ලාස් එක කට් කළා. ඉතින් මේ උපන්දිනේ දවසේ අපි ගියා මාතර බීච් එකට. එතකොට මම බයික් එකට තෙල් ගහගත්තා. රුපියල් 800යි නේ තියෙන්නේ. ඔව් රුපියල් 800 මම බයික් එකට තෙල් ගහගත්තා. තෙල් ගහගෙන බැලුවා අතේ ඉතුරු වෙච්ච ගානේ මොකද කරන්න පුළුවන් කියලා. වටේ පිටේ බැලුවා ගන්න කේක් එකක් ගන්න බෑ. ප්‍රසන්ට් එකක් ගන්න සල්ලි නැහැ. ඉතින් තිබුණේ පාංගෙඩියක් විතරයි තිබුණේ මට නැත ගැටුනේ. ඉතින් පාංගෙඩිය අරගෙන ගියා. පාංගෙඩිය අරන් ගිහිල්ලා අපි දෙකට කඩාගෙන කෑව මාතර බීච් එකේ තියාගෙන. එතන අයිනේ තියෙනවා BMW කාර් එකක්. ඉතින් මට ඇගේ ඇස්වල කඳුළු. මොකද රයිස් එකක් කන්න නැහැ, බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් නැහැ, කේක් එකක් නැහැ, ඉටිපන්දන් ගාලා පත්තු කරන්නේ නැහැ. හරිද? ඔව්. ඒ වගේ දේවල් දෙන්න පුළුවන් මට්ටම ඔබ නැහැ ඒ වෙලාවේ. ඇත්තටම නෑ. ඇත්තටම මම ඒතකොට හරි දුප්පත් ඒතකොට. ඔව්. ඒකෙන්ද ඇගේ ඇස්වල කඳුළු පිරලා තිබුණා. මං කිව්වා සුදු මම විශ්වාස කරන්න මට අවුරුදු 4ක් දෙන්න. අවුරුදු 4ක් ඇතුළත මම සුපිරි මට්ටමට ගෙනවා. ඔයා දකින්නවා මෙන්න මෙතන BMW කාර් එක. මම අවුරුදු 4කින් එන්නේ BMW කාර් එකකින් කියලා. එයා මාව විශ්වාස කරා. දාලා ගියේ නැහැ ඇත්තටම. ඇත්තටම එයා ඉන්න තමයි මම මෙතන ඉන්නේ. මොකද සමහර වෙලාවට මම ඇයට දෙනවා වැටර කියලා කට්ටිය හිටියේ නැනේ මුල් ටිකේ. ඒ ළමයින්ගේ ඇඩ්‍රස් වල 5000 10000 දෙනවා. මේවට ලියුම් දාන්න කියලා ක්ලාස් පටන් ගන්න කියලා. ඉතින් තනි දවසින් ඇඩ්‍රස් 5000කට ලියුම් දානවා කියලා කියන්නේ. ඉතින් ඇය මාට සෑහෙන උදව් කරලා තියෙනවා. ඒතර අමතක කරන්න බැරි දේ තමයි. ඇය මතක් කරන්න ඕනේ බැරිම. තාම පෙම්වතිය විදිහට තියන්නේ එතකොට. ඔව් තාම පෙම්වතිය විදිහට. නමුත් මේ අප්‍රේල් පස්සේ එනවා මැයි මාසේ. මැයි වල විවාහ වෙනවා. හොඳයි. අතන සතුරු ලහිරු. එතකොට මේ ඇත්තටම ලහිරු කියලා කියන්නේ කොයි වගේ කෙනෙක්ද? මම ව්‍යාපාරිකයෙක්. ටියුෂන් කියන්නේ ව්‍යාපාරයක් නේ මම ඔයාලට කලින් කිව්වා. ඔව්. අනිත් අය දකින්නට වඩා එහා දෙයක් මම දකිනවා. ඒ දකින්න එක ඉවර වෙන්නේ කොයි වගේ තැනකින්ද? ප්ලෑන් එකක් තියෙනවද මෙන්න මෙතනින් තමයි දැකලා ඉවර වෙන්නේ කියලා නැත්තම් කොයි වගේ තැනකටද යන්නේ? තාම හිතාගන්න අමාරුයි ඇත්තටම. මොකද පුතජන මිනිස්සු. ඔව්. මගේ ටාගට් එක තමයි මේ කිස් ප්‍රයිවට් ලිමිටඩ් එක. ලංකාවේ අංක එකේ ව්‍යාපාරය කරන එක. මේකෙදි මම නිෂ්පාදනය කරන්නේ ආහාර ද්‍රව්‍ය කැඩෙන බින්දන ගෙවෙන කියන දේවල් තමයි නිෂ්පාදනය කරන්නේ. මට මොකද ඒ කියන්නේ මේවැදී ලොකු නිෂ්පාදනයක් කරද්දී ලොකු ලාභයක් ගන්න පුළුවන්. හොඳයි. ලහිරු එතකොට වර්තමානයේ ඉන්න තරුණ පරම්පරාව ලහිරුගේ ඇස් දෙකෙන් ලහිරුගේ ඇස් මට්ටමින් දැක්කහම ඔවුන් පිළිබඳ මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඔව්. ඇත්තටම ගොඩක් අය තරුණ ප්‍රජාව මුල් කාලේ කට්ට කනවා.
මාසයක් කට්ට කනවා. ඔව්. දෙකක් කට්ට කනවා. ඇතැරලා දානවා. ටියුෂන් එකට આવත් එමේ ගොඩක් කට්ටිය. දැන් මට ආයතනයක් තියෙනවා. ඉතින් ගුරුවරු වෙනවා. අලුත් ගුරුවරු ගන්නවා. මාසයක් try කරනවා. දෙකක් try කරනවා. ඇතැරලා දානවා. ඉතින් එයාලා fail ඇත්තටම. මේමනේ අපේ හීන සැබෑ වෙන්න සමහර විට මාසයකින් බැරි වෙන්න පුළුවන්. දෙකකින් බැරි වෙන්න පුළුවන්. තුනකින් බැරි වෙන්න පුළුවන්. අත්හරින්න හොඳ නැහැ. අපි ඒක අල්ලගෙන යන්න ඕන ඇත්තටම. එතකොට අපිට අපි ෆේල් වෙන්න පුළුවන් අවස්ථාවල් එනවා. ෆේල් වෙන අවස්ථාවේදී අපි කල්පනා කරන්න ඕන ෆේල් වෙන හේතුව මොකක්ද කියලා. ඒකට ප්‍රතිකර්ම යෙදීම තමයි සුසු වෙන්නේ. ලයිරි එතකොට දැන් මේ ඒ නිෂ්පාදනය කළා ඊට පස්සේ බිස්කට් ඔබ ඒ කර්මාන්ත ශාලාවට හදනවා කියලා කිව්වා. ඊට පස්සේ තා මොන හරි මේ වෙද්දී සැලසුමක් තියෙනවද මේ වෙන ව්‍යාපෘති වලට අත ගහන්න ඕනේ ඒ පිළිබඳ මොන හරි හොයලා බලනවාද මේ දවස්වල කොහොමද? නැත්නම් කොහොමද මේ දවස්වල ගත කරන ජීවිතේ කොයි වගේද? මේ දවස්වල ඇත්තටම කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. දැනට නම් ඕකට විතරයි මම අත ගහලා තියෙන්නේ. බලමු ඉස්සරහට තව දේවල් වලට ආයෝජනය කරනවා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ලයිරි එතකොට දැන් සාමාන්‍ය සේවකයෝ කී දෙනෙක් විතර ලයිරි ගාව ඉන්නවද? දැන්ට සේවක 25ක් විතර වැඩ කරනවා. සේවක 25ක් විතර ඉන්නවා. ලහිරු එතකොට දැන් පෙම්වතියගේ උපන්දිනය සමරන්න යන්නේ මේට් බයික් එකේ කැඩිච්ච හෙල්මට් දෙකක් දාගෙන කියලා කිව්වා. එතකොට දැන් අද වෙනකන් මේ ආපු ගමන මේ විද්‍ය අනිවාර්යයෙන්ම ඔබ වාහන කිහිපයක් පාවිච්චි කරන පුද්ගලෙක් කියලා මම විශ්වාස කරනවා. කොයි වගේ ගමනක්ද ආවේ මොන වගේ වාහන වලින්ද මේ දුර ආවේ? ඔව් ඉස්සෙල්ලෙම මම තාත්තගේ බයිකයෙන් තමයි ටැබල් 90 මම දැන් ටැබල් 90 කිසිම ගුරුවරයෙක් ක්ලාස් කරන්න යන්නේ නැතුව ඇති. මම මවුන්කෝය පැස් ඉඳලා මාතර කිලෝමීටර් 100කට ආසන්න දුරක් තියෙනවා. මාතරට මම යන් ටැබල් 90 ක්ලාස් කරන්න. මට ඒ වෙලාවේ උදව් කරා කැලුම් සර් කියලා සර් කෙනෙක්. ඉතින් මම ටැබල් 90 කියලා ක්ලාස් කරලා තියෙනවා. ඊට පස්සේ මට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ වැහි දවස් වලට යන්න අමාරුයි. ඔව්. මම වැසි දවසට ක්ලාස් එකේ යද්දී සපත්තික වතුර පිරීලා. බෑ ක්ලාස් එක අතාරින්න බෑනේ. තෙමිල ගියා කියලා. අනිවාර්යයෙන්. තෙමිල මට ඒක දැනෙන්නෙත් නැහැ. ලැප් එක පරිස්සමට තියෙන නම් ඒදී. මේ ලැප් එක විතර පරිස්සම් කරන්නේ. තෙමිලා ඔය තෙමිලා සපත්තික වතුර පිරීලා ඒත් ගිහිල්ලා උගන්වනවා. ඉතින් ළමයි මට කියනවා වෙනවා අනේ පව් සර් තෙමිලනේ ඇවිල්ලා තියෙන්නේ කියලා. හරිද? මම වැඩි ගැන හිතන්නේවත් නැහැ. මොකද මගේ ටාගට් එක තියෙන එතන නෙවෙයි. ඊට පස්සේ මට තෙමින එක දැන් දිගටම කරන්න අමාරු වෙඩියක් හින්දා එක දිගට වෙහි කාලයක් ආවා. මම ගන්නවා පියාජෝ ට්‍රිවිල් එක. ඊට පස්සේ මම වෙහි දවස්වල යන පියාජෝ ට්‍රිවිල් එකේ. එතකොට ඊට පස්සේ තමයි මම ගන්නවා ඩිස්කවරි බයික් එක. ඊට පස්සේ මම ගන්නවා ප්‍රියස් කාර් එක. ඊට පස්සේ BMW 520 එකක් ගන්නවා. හොඳයි ලහිරු. එතකොට මේ විදිහට අපේ වචනෙන් කිව්වොත් මාරම කට්ටක් කාලා දිනවා. අද වෙද්දි ඉන්න තැන ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඇත්තටම අතීතයේ බලද්දී ඇත්තටම සතුටුයි. මොකද තර්ජන, ගර්ජන, ගල් මුල් ඕවත් එක්කනේ ආවේ. ඔව්. අර දියැලක් උනා ලස්සන බාධක මැදින් එනකොට. ඒ වගේ තමයි. පස්සේ හැරලා බලද්දී හරි ලස්සනයි ජීවිතේ. ඔව් ලහිරු දැන් එතකොට මේ එම්බදේගේ උපන්දින දවසේ ඇගේ ඇස් දෙකේ කඳුළු තියෙනවා කියලා දැක්කනේ. ඒ කියන්නේ වාග්යව වගේ රයිස් එකක් කන්න දෙයක් තිබ්බේ නැහැ. අඩුම තරමේ කේක් එකක් කපන්නවත් මේ පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඔබ පාන් එකක් අරගෙන ගිය කියලා කිව්වා. අද එද්දී ඇය කියලා තියෙනවද එදා ඒ අතීත මතක් කරලා තියෙනවද දැන් වා ඉන්න තැන ගැන එයාට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඇත්තටම අද එයා ඉංජිනේරුවරියා. ඉතින් ඇත්තටම එයාත් උසස් පෙළ පන්ති යන කාලේ යාළුනේ. ඔව්. එතන මම උසස් පෙළ කරලා ඉවරයි. හරිද? පන්ති කට් කරලා තියෙනවා. ඔව්. ඉතින් මේ පන්ති කට් කරලා එයාත් පන්ති කට් කරගෙන අරන් ගිහලා තියෙනවා. අරන් ගිහලා තියෙනවා. ඉතින් නැත්තේ නෑ ඉතින්. ඔව්. ඉතින් ඒක අරගෙන ගිහලා තියෙන ගමන නිවැරදි ගමන. අනිවාර්යයෙන්ම කියන්න ඕන. නැත්තම් මේ පන්ති වල ළමයි මේ වීඩියෝ දකිවි. සර් වැරදි ආදර්ශයක් දුන්නා කියලා හරිද? ඉතින් මේක මෙහෙමයි. ඔය කාලේ ඔක විඳින්න නැත්තම් ඊට පස්සේ විඳින දේකුත් නැහැ තින්නේ හරිද? අපි ඒ වයසේදී කරන්න ඕන දේවල් අපි ඒ දවස් වයසේදී කරන්න ඕන. මොකද ඇරියස් තියාගන්න හොඳ නැහැ ජීවිතේදී. හොඳයි. ලහිරු එතකොට දැන් මේ වැඩසටහන නරඹන තරුණ පරම්පරාවට මොනවා හරි පණිවිඩයක් දෙන්න තියෙනවා නම් කොයි වගේ පණිවිඩයක්ද ලහිරුට දෙන්න තියෙන්නේ? මම නම් කියන්නේ උත්සාහ කරන හැම විටම හීන දකින්න. ඒ හීනව සැබෑ කරගන්න පුළුවන් තරම් try කරන්න. try කරොත් බැරි වෙන්නේ නැහැ. අපේ හීනේ වෙනුවෙන් ඒක යථාර්ථයක් කරගන්න පුළුවන්. ලහිරු එතකොට දැන් අපි පෙම්වතිය පිළිබඳවත් කතා බහ කරා. අපි පොඩ්ඩක් පෞලි විස්තරයක් කතා බහ කරමු. අම්මා තාත්තා මේ වෙද්දී ඔබ පිළිබඳව කොයි වගේ දැක්මකද ඉන්නේ? ඔබ පිළිබඳව සතුටු වෙනවද? උන්ට තිබ්බ මොන වගේ බලාපොරොත්තුවක්ද? ඔබ ටියුෂන් ෆීල්ඩ් එකට එනකොට උන් කැමැත්තෙන් හිටියද නැත්නම් ඔබ රැකියාවක් කරනවටද උන් කැමැත්තෙන් හිටි? පොඩ්ඩක් අපි කතා කරමු. ඇත්තටම ටියුෂන් ෆීල්ඩ් එකට එනකොට ගෙදරින් කැමැත්තක් තිබුණේ නැහැ. මට ගෙදරින් අනන්ත කියන්නේ ඕක කරන්න එපා. ටියුෂන් කරාට හරියන්නේ නැහැ. එහෙම තමයි කිව්වේ. මම රජයේ රැකියාවකට යන්න. මම හිතන්නේ මම රජයේ රැකියාවකට ගියා නම් අතන වාහනේ තෙල් ගහ ගන්නත් බෑ.
මොකද වාහන තෙල් වලට විතර මාස ලක්ෂයක් විතර යනවා. ඔය කියන්නේ ලංකාව ඇතුලේ නිර්මාණය වෙලා තියෙන තත්ත්වය සාමාන්‍යයෙන් ඒ වගේ තත්ත්වයක්. ඔව්. ඉතින් මම දැක්කේ මගේ හීන. දැන් අපේ ගෙදර කට්ටිය මං කියන්නේ ගොවි පවුලක් කියලා. එයාලට ඇත්තටම ඔය වගේ හීනෙක් දකින්න ටිකක් අමාරු එයාලගේ ආර්ථික මට්ටමත් එක්ක. දැන් අම්මලා තාත්තලා දුප්පත් වුණා කියලා ළමයි දුප්පත් වෙන්න ඕන කියලා නියමයක් නැහැනේ. අනිවාර්යයෙන්. ළමයිට ඊට වැඩිය ලොකු හීන දකින්න පුළුවන්. ඉතින් මම දැක්කේ මේ විදියට. හොඳයි. එහෙනම් ඉතින් මේ විදියට හීන දැකලා ඒ හීන බොහොම ලස්සන විදියට සාර්ථක කරගත්ත පුද්ගලෙක් තමයි ලහිරු ධනංජය කියලා කියන්නේ. ඔහු මේ වෙද්දී කිස් ප්‍රොඩක්ෂන් ආයතනය නිර්මාතෘවරයා ඒ යටතේ විවිධ නිෂ්පාදන සිදු කරනවා. මම හිතනවා මේ කතාව ඇතුලේ ඔබට තරණ ඔබේ ජීවිතය අනිවාර්යයෙන්ම එකතු කරගන්න වටිනා කියන කරුණු කාරණා රසක් තියෙන්න ඇති සහ තිබුණා. ඉතින් ඒ නිසා ඒ කරුණු කාරණාත් එක්ක ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කියන ඉල්ලීමක් කරන ගමන් අද දවසේදී අපි දුනු මම්බති වැඩසටහන අවසන් කරනවා. ලහිරු ඔබට බොහොමත්ම ස්තුතියි. තාමත්ම කාර්යබහුල ජීවන රටාවක නිරතලා ඉන්නේ වට අපි කරපු ආරාධන පිළි අරගෙන දිනු මම්බති වැඩසටහන සමගින් එකතු වීම පිළිබඳව අපි ඔබට දෙවෙනි ස්තුති දෙනවා. දසදේවි සභාපතිතුමාටත් ඇතරම ස්තුතියි. ඒ වගේම චරිත් අයියේ ඔයාලටත් බොහොම ස්තුතියි. හොඳයි එමනම් තවත් දවසක දිනු මම්බති වැඩසටහනකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන අද දවසේදී වැඩසටහන අපි නිමවට පත් කරනවා. ඔබට සුබ දවසක්.